හැමෝම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද කතා කරමු කොහොමද Microsoft Copilot WhatsApp එකට ඇඩ් කරගන්න කියලා. ඉතින් ඔයාලට පේනවා ඉතින් මෙයාට කියලා අපිට ෆොටෝ ක්‍රියේට් කරගන්න පුළුවන්, විස්තර තැනගන්න පුළුවන්. Microsoft AI එකකින් කරන දේවල් අපිට WhatsApp එකෙන් නම් කරගන්න පුළුවන්. ඉතින් වැඩි කතා නැතුව වීඩියෝ එකට යන්න channel එක subscribe කරන්න, වීඩියෝ එකට like එකක් දාන්න. හරි ඉතින් ඔයගොල්ලෝ මුලින්ම කරන්න ඕන Google එකට ඇවිල්ලා search කරන්න ඕනේ Copilot WhatsApp number කියලා. ඉතින් මේ විදිහට search කරාට පස්සේ මෙතන Gemini එකේ අපිට number එක දෙනවා. හරි. ඉතින් මෙතන කියලා තියෙනවා දැන් කලින් නම් වෙනද නම් ඒ කියන්නේ දැන් සතියකට කලින් නම්බර් එක කෙලිම මෙතන දුන්නා. දැන් නම්බර් එක නෑ QR කෝඩ් එකක් තමයි දෙන්නේ. Microsoft ලගේ සයිට් එක දෙනවා. ඉතින් මෙතන තියෙනවා Copilot use Copilot on WhatsApp, Telegram and Viber කියලා. ඉතින් මෙන්න මේකට යන්න ඕනේ. ඉතින් මෙන්න මේ විදිහට ගියාම මෙතන තියෙන QR එක Telegram, මෙතන Viber. ඉතින් මෙන්න මෙතන පල්ලෙහාට ආවට පස්සේ තමයි තියෙන්නේ WhatsApp කියලා. ඉතින් අපි try to Copilot WhatsApp කියන එක දෙනවා. ඉතින් මෙන්න මේ continue to chat කියන එක ඔබන්න. ඉතින් මේ විදිහට මගේ PC එකට WhatsApp download කරලා නැහැ. ඉතින් මම web එකෙන් යනවා. ඉතින් ඔයාලට download කියන එක දෙන්න පුළුවන්. ඔයා මේක phone එකෙන් කරනවා නම් කෙලින්ම වගේ WhatsApp app එක open වෙලා Copilot auto add වෙනවා. හරි ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ෆොටෝ එක හැදුවා. ඉතින් මම එකපාරක් අර ඉස්සෙල්ලා කිව්වා වගේ try කරා. ඉතින් ඒ පාර එයා reply එකක් ආවේ නැහැ. ඉතින් ඊළඟ පාරත් ආයේ තව message එකට එයා reply එකක් ආවා. ඉතින් ඔයාලට මේ බලා ගන්න පුළුවන් වෙන්නේ එයා හදපු ෆොටෝ එක. ඉතින් ඔයාලට මෙතනින් ෆොටෝ එක download කරගන්න පුළුවන් ඔයාගේ PC එකට. ෆෝන් එක නම් auto gallery එකට save වෙනවා. ඉතින් ඔයාලට කැමති විදිහේ ෆොටෝ වගේක් හදාගන්න පුළුවන් මේකේ. ඕගොල්ලන්ගේ ඉස්කෝලවල කැමති Google එකේ තියෙනවා නම් මොකක් හරි විස්තරයක් එයා ඒ විස්තර අරගෙන ෆොටෝ එකක් ඔයගලන්ට හදලා දෙනවා. ඉතින් ඔයාලට මේක ෆෝන් එකෙන් ගන්න පුළුවන් ලේසියෙන්. ඉතින් අද ගෙනාව වීඩියෝ එක හොඳ නම් channel එක subscribe කරන්න, වීඩියෝ එකට like එකක් දාන්න. මතක ඇතුව. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.